මේ ටික විතරයි අපිට පේන්නේ. අපි මීට කලින් කතා කළා ඕසෝන් ලේයර් එක පෘථිවිය වටේ තියෙන ඕසෝන් ලේයර් එක කිලෝමීටර් 200ක් උඩින් තියෙන වායුගෝලයේ මේ ඕසෝන් ලේයර් එකෙන් මේ අල්ට්‍රා වයලට් උයි ඉන්ෆ්‍රාරෙඩ් උයි ෆිල්ටර් කරලා මේ සුදු ආලෝකය විතරක් පෘථිවිය තුලට එවනවා. ඒ නිසා තමයි පෘථිවියේ ජීවයක් පවතින්නේ. ඒක නුන නම් මේ ඕසෝන් තරය නැත්තම් මේ ජීවය නැති වෙනවා. ඒවා දන්නවනේ. දැන් මේ විසිබල් ලයිට් එකේ තියෙනවා මේ පැත්තේ ඉඳලා දැන් මේ පැත්තට රතු තියෙනවා සමහර ඒවා රතු මේ පැත්තට දාලා නිල් මෙහෙට දාලා මේ පැත්ත මාරු කරලා දානවා. කොහොම ගියත් එකයි. දැන් මේ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ වයලට් කියලා තමයි මේක තියෙන්නේ. එතකොට ඒක පැත්ත මාරු කරලා දාන හේතුව මම දැන් කියන්න. සමහරු දානවා දැන් නිල් පැත්ත තමයි අඩුම නැනෝමීටර්ස් වලින් මනින්නේ දිග. මේ තරංගයේ මේ තියෙන තරංග මෙතනට මම එනවා. මේ තරංගයේ උඩ ශීර්ෂයක් මෙන්න මේ ශීර්ෂ දෙක අතර තියෙන දුර තමයි තරංග ආයාමය කියන්නේ. එහෙම නැත්නම් මේ නිම්න දෙකක් අතර බොටම් එකේ තියෙන නිම්න දෙක අතර තියෙන දුර තමයි තරංග ආයාමය කියන්නේ. ඒක සමානයි. ඒ තරංග ආයාමයේ මනින්නේ සාමාන්‍යයෙන් දිග මනින්නේ මීටර වලින්. මේක මැනලා තින්නේ මීටරයකින් මිලියන් එකකින් පංගුවක්. නැනෝමීටරයක් කියන්නේ මීටරයකින් මිලියන් එකකින් පංගුවක්. එහෙනම් මේ තරංග ආයාමයේ මේ එක මුදුනක ඉඳලා අනිත් මුදුනට තියෙන දුර නැනෝමීටර වලින් 400යි. ඒ කියන්නේ මීටරයකින් මිලියන් එකකින් පංගු 400යි. එතකොට මේ 400 ඉඳලා 700 දක්වා රේන්ජ් එක අපේ භාෂාව ලියන්නේ වමේ සිට දකුණට නිසා වැඩි වෙන ක්‍රමයට ලිව්වොත් 400 වම් පැත්තට එනවා. අවරෝහණ පිළිවෙලට ලිව්වොත් 700 අනිත් පැත්තට දාලා ලියන්න පුළුවන්. ඔන්න ඔය සංකල්පය නිසා තමයි මේක මේ පැත්තට අර අනිත් පැත්තට හරි ගන්න. කොහොම ගත්තත් ප්‍රශ්නයක් නෑ. 400 සිට 700 දක්වා තමයි රේන්ජ් එක. එතකොට 430 ඉඳලා 700 කට වෙනකම් අපේ ඇහැට පේනවා. එහෙනම් 400ට අඩු ඒවා 400න් අඩු ගණන් මේ තරංගායාමයේ 400ට අඩු ගණන් අල්ට්‍රා වයලට් කියනවා. වැඩි ගණන් ඉන්ෆ්‍රාරෙඩ් කියනවා. අධෝරක්ත කියනවා. දැන් මේ රේන්ජ් එක රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ වයලට් කියන හත අපිට දැන් හොඳට පුරුදුයි. මේ හතත් එක්කයි අපි බිස්නස් කරන්නේ. එතකොට මෙන්න රතු වලට එන්නේ 700. මෙතන 700 මම ලියලා නැහැ. මෙතනින් බලා ගන්න 700 තියෙනවා. ඒ නිසා හිතටත් මුකුත් තියාගන්න බෑ මොකක් හරි. 700යි. ඔරෙන්ජ් එක 665 නැනෝමීටර්. මේ ඔරෙන්ජ් රතු තමයි වඩාත්ම ඈතින් තියෙන ශීර්ෂ දෙක. ඔරෙන්ජ් පොඩ්ඩක් ඊට වඩා ළඟයි. 650 630යි. එතකොට කහ පාට ඊටත් වඩා පොඩ්ඩක් ළඟයි මේ කිට්ටු වෙලා 600. මේ දෙක අතර පරතරය නැනෝමීටර 600. එතකොට ග්‍රීන් නම් මේ තියෙන ග්‍රීන් වැහිලා ග්‍රීන් නම් 550යි. බ්ලූ නම් 470යි. ඉන්ඩිගෝ නම් 425යි. වයලට් නම් 400. ඔන්න රේන්ජ් එක. නැනෝමීටර වලින්. එහෙනම් මේ ටික දැන් තේරුණා.